ෆෝන් එකෙන් හතර පාරක් ලොකු වෙනවා. right දැන් ඩියුට් එකට ආයිත් අපේ සාලේ තියෙන දේවල් හැමදේම සාලේ තියනවා කියන්න එපා. සාලේ මේසෙ උඩ තියනවා, බිත්ති තියනවා, බිම තියනවා, පුටුව ළඟ තියනවා, ටීවී එක ළඟ තියනවා නේද? පුටුව යට තියනවා, මේසෙ යට තියනවා. අන්න ඒ වගේ විවිධ ස්ථාන මේකට කියන්නේ. ඒතර ඒක තමයි අපි මේ ප්‍රිපොසිෂන් ටික ඉගෙන ගත්තේ. උඩ කියන්න on, යට කියන්න under, පිටිපස්සේ behind. ඒ ඉගෙන ගත්ත වචන පුතේ පාවිච්චි කරන්න ඕනි මේ වැඩේට. තේරුණාද? right. There is a my table on the fish tank. මොනවද ඒ කිව්වේ? මෙතන there is මාළු ටැංකියක් තියෙනවා. ලියන්න එපා. don't write. There is a fish tank. දැන් ඕක සාලේ තියනවට වැඩිය අපි ලස්සනට කියමු ජනේලෙ ළඟ තියනවා කියලා. There is a fish tank. කොහෙද තියෙන්නේ? near the window. Near the window. ටීවී එකක් තියනවා කියන්නේ ස්ටෑන්ඩ් එක උඩ නැත්නම් ස්ටූල් එක උඩ මේසේ උඩ ටීවී එකක් There is a TV on the table. on The table. මල් වාස් එකක් තියනවා කියන ටීවී එක උඩ There is a flower vase there on the flower vase TV. On the TV. on the TV. බැට් එකක් තියනවා කියන්නේ සෝෆා එකයට There is a bed. There is Under the sofa. කොහෙද? Under the sofa. under the sofa. ෆෑන් එකක් තියනවා කියන්නේ සිවිලිම මත. යාලක ලියනව නේද? ලියන්න පුතා ලියන්න. කොහොම හරි කරලා ලියාගන්නකො. There is a ෆෑන් එකට මොකද්ද කියන්නේ? There is a There is fan. a fan. සිවිලිම මත නම් මොකද්ද කිව්වේ? On the the ceiling. ceiling. සිවිලින් නෙවෙයි සීලින්. on the ceiling. Ceiling. තව මොනවද බිඟුම් තියෙන්නේ? තාලේ තියෙන දේවල්. පොත් රාක්කයක් තියෙනවා දොර ළඟ. පොත් රාක්කයක් තියෙනවා. There is a book. There is a book. There is a රාක්කයට කියන්නේ shelf. There is a bookshelf shelf. near the door. දොර ළඟ නම් door. Near the door. near the door. තව එකක් කියමු අපි. සාලයේ මේසේ උඩ පොත් ගොඩක් තියෙනවා. අන්න ඒ දැන් දෙයා ආදාළ පහක් කියමු නේද? කොහොමද කියන්නේ? දෙයා is නෙවෙයි දැන් ගන්නෙ දෙයා රා. පොත් දෙකක් නම් There are books. there are two books on the table. on the table. On the table. right. තව ගොඩක් තියෙන දේවල් සාලේ. පුටු තියෙනවා සාලේ. There are පුටු හතරක් තියෙනවා. There are 4 chairs. there are 4 chairs කොහෙද තියෙන්නේ? සාලේ. living room. In my the living room. ඊට පස්සේ තව මොනවද කියන්න පුළුවන්?
බල්බ් තියෙනවා කියන්නේ සිවිලිමේ. බල්බ් 3ක් තියෙනවායි කියන්නේ. There are three Bulb bulbs on on the the ceiling. ඔය ඇති පුතේ ඔය ටික ලියා ගන්න. ගොඩාක් ලිව්වා. හරි. ඉතින් ලියා ගන්න අපි එතනින් නතර කරමු අද. ඔයාලට අලුත් වාක්‍ය හදන්න පුළුවන් නම් හදන්න. හදලා කියන්න. There is a sofa is in my living room. There is a fish tank near the window. There is a TV on the table. There is a flower vase on the TV. There is a bed under the sofa. There is a fan on the ceiling. There is a book shelf near the door. There are two books on the table. There are four There are 4 chairs. There are four chairs in the living room. There are three bulbs on the ceiling. In my living room, there is a fish tank near the window. There is a TV vase on the TV. There is a bed under the sofa. There is a fan on the ceiling. There is a bookshelf near the door. There are two books on the table. There are four chairs in the living room. There are three bulbs on the ceiling.
දැන් එතන අර බිම කිව්වත් on the floor, බිත්තිය කිව්වත් on the wall, සිවිලිමේ කිව්වත් on the ceiling. මං කිව්වනේ තුනටම නේද? හරි. චලක ඉවරද? චලක Finish, sir. හරි. Finish, sir. පුතේ හරිද? බිගුම් ඉවරද නිපුණ? එතනින් ඒ රියුට් එක ඉවරයි නේද පුතේ? පොඩ්ඩක් බලන්න. ලබන සතියේ ඉන්ටර්නැෂනල් ටියුට් එකක් දානවා. මේ සතිය අතරේ කොහේ හරි දවසක් පන්තිය දාන්න පුළුවන් වුණොත් මම මේ පේපර් ක්ලාස් එක දානවා. ලෙසන් ක්ලාස් එක නෙමෙයි පේපර් ක්ලාස් එක දානවා. හෙට පේපර් ක්ලාස් එක නේ. සිතුමි ඉවරද? හරිනේ. කුමන්දි හරිනේ පුතා. හරි. එහෙනම් යමු. 8යි කාලේ. ලබන සතියේ අලුත් පාඩම් ටිකක් අලුත් ගෲප් එකක් අපි යන්නේ අවසාන මාසය වෙන්න පුළුවන් නේද? මොකද ඉස්කෝලේ පටන් ගත්ත ගමන් වාර විභාගෙ තියෙනවා කියන්නේ දැන් මේ 7 නිවාඩු දුන්න ඊළඟ 7 වෙනකොට ඉස්කෝලේ විභාගෙ තියා 8 9 10 වගේ වෙනකොට ඔයාලගේ ටර්ම් ටෙස්ට් එක තියෙනවා. ටර්ම් ටෙස්ට් එක දීලා ආයෙ නිවාඩු දෙනවනේ සතියක්ද කොහෙද? නේ නිවාඩු එපා වෙනවා. එහෙනම් යම් පුතේ ලැබෙන සතිය right we are meeting again next Saturday at 6:30. Okay, see you goodbye. There are no paper classes today. Tomorrow. Right. See you goodbye. Have a nice day everyone. Good night. Good night.